හෙල්ත් විත් ද සවුන්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්න අද ප්‍රෝග්‍රෑම් එකට. අදත් අපිත් එක්ක එකතු වෙනවා කලංග. අයිබෝන් කොහොමද? ඉන්නවා ෂේප් එකේ. මේ අද අපි කතා කරන්නේ මේ මම මේ ළඟ දවසක මේ අඳුරන මල්ලි කෙනෙක්ට වෙච්ච වැඩ. මේ මෙයාගේ මේ මෙහෙම දෙපැත්තෙන් බඩ දෙපැත්ත රිදෙනවා කියලා අය මේ මුත්‍රා දෙවිල්ලකුත් ඇවිල්ලා. මේ ගියා ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. ගියාට පස්සේ මේ බඩේ කේස් එකක් නෙමෙයි කොන්දේ කේස් එකක්වත් නෙමෙයි මේ මෙයාට මේ මුත්‍රා පරීක්ෂාවක් කරන්න කියලා දුන්නා. මේ කොහොම හරි ඒක බලලා මේ ඩොක්ටර් බෙහෙත් වගේකුත් ලියලා දුන්නා. අඩුන් නැත්තම් අපු මේ දවස් 3කින් එන්න කියලාත් කිව්වා. මේ තාම දවස් 3 නම් ඉවර නැහැ. දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා මගේ දැන් ඩොක්ටර් දීපු බෙහෙත් වලට. ඔව්. මොකද්ද මේ දවස් 3කින් අඩුන් නැත්තම් ආපු වෙන්නේ මොකද්ද මේ මුත්‍රා ආසාදනයක් කියන්නේ මේ මොකද්ද මේ මෙයාට බඩේ දෙපැත්තේ මේ රිදලා තියෙන මුත්‍රා ආසාදනයක් තියෙනවා කියලා කියන්නේ. ඔව් ලහරු ගොඩක් දුරට ඔයා කියපු මේ රෝග ලක්ෂණත් එක්ක යාට තියෙන පුළුවන් මුත්‍රා ආසාදනයක් තමයි. අපි මුත්‍රා ආසාදනයක් කියලා කියන්නේ UTI එකක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් එහෙම කියන්නේ අපේ මුත්‍රා පද්ධතිය තියෙනවානේ. ඔව්. ඒ තියෙන ඒ කියන්නේ අපේ මුත්‍රා නාල ඊට පස්සේ මුත්‍රා ප්‍රනාල ඊට පස්සේ වක්ගඩු ඒ වගේ ඒ හැදිච්ච මුත්‍රා පද්ධතියට පිටින් එන බැක්ටීරියාවකින් අපි සාමාන්‍ය නිකන් ව්‍යවහාරයේ කියන විස බීජයක් ගිහිලා කියලා ඒ බැක්ටීරියාවෙන් අපේ ඇඟ ලෙඩ වෙන එක තමයි අපි කියන්නේ මුත්‍රා ආසාදනයක් ඇති වෙලා කියලා. එතකොට මේ දැන් මෙයාට ආපේ මේ ඔය මුත්‍රා දැවිල්ලයි දෙපැත්තේ මේ දෙපැත්ත රිදෙනවා කියලායි මේ ඒව තමයි ආපු ලක්ෂණ. දැන් ඔයිට අමතරව දැන් මුත්‍රා ආසාදනයක් අඳුරගන්න වෙන මොන හරි ලක්ෂණ තියෙනවද? ඔව් හරි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. එතකොට මෙහෙමයි මුත්‍රා ආසාදනයක් ආපුවම සාමාන්‍යයෙන් අපිට එන්න පුළුවන් රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් තියෙනවා අපිට බහුලව දකින්න පුළුවන් දේවල් තියෙන්නේ ගෑනුවයට සාමාන්‍ය යටිබඩ කැක්කුමක් එන්න පුළුවන්. ඊට පස්සේ පොදුවේ මේ ඉන්න දෙපැත්තේ පොඩි කැක්කුමක් එන්න පුළුවන්. ඊට පස්සේ විටින් විට එන තද උණක් අපි කියන වෙවුල උණ ගන්නවා කියලා ඒ වගේ එන නැගලා බහින ඒ වගේ උණක් එන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා කරද්දී යම් අපහසුතාවයක් එන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් එක්ක මුත්‍රා වල පැහැ වෙනස්කමක් එන්න පුළුවන්. අපි කියන මුත්‍රා තද ගහ පාට වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්ලවුඩි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ මුත්‍රා සාමාන්‍යයෙන් ගත්තාම මුත්‍රා අවර්ණ. ඔව්. එතකොට මේ මුත්‍රා අවර්ණ වෙන්නේ නැතුව නිකන් බොර පාටක් වගේ එහෙම වෙන්න පුළුවන්. දුඹුරු පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අපි ගන්නේ පැහැ වෙනස් වීම වලට. ඊට පස්සේ මුත්‍රා දැවිල්ලක් එන්න පුළුවන්. ඔය වගේ රෝග ලක්ෂණ තමයි බහුලව දකින්න හම්බෙන්නේ. ඔව්. එතකොට දැන් ඔය වගේ මේ මුත්‍රා ආසාදනයක් මේ හැදෙන්නේ ඇයි මොන වගේ දේවල්ද විෂ බීජකින් විෂ බීජයක් ඇතුළට කියලා මොන වගේ දේවල්ද මේ විෂ බීජ කියලා ඇතුළට එන්නේ? ඔව් මෙහෙමයි. ඒ කියන්නේ අපේ මේ ගත්තහම මූලිකව අපේ මේ මුත්‍රා පද්ධතිය හැදලා තියෙන්නේ විෂ බීජ යන්නේ නැති වෙන්න තමයි හැදිච්ච ප්‍රධාන යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපිට ගත්තහම එන්න පුළුවන් ඒ කියන්නේ විශේෂයෙන් ගත්තහම සනීප ආරක්ෂක ඒ කියන්නේ අපි එදිනදාක පිරිසුදුව ඉන්න ඒ දේවල් ඒ හරියට උන් නැතුනහම අපිට විස බීජ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒත් එක්කම විවිධ රෝගාබාධ වලදී එන්න පුළුවන්. ඊට පස්සේ විශේෂයෙන් වතුර අඩුවෙන් පානය කරන එක ඊට පස්සේ අපි ඉස්කෝලේ යන ළමයි ගත්තාම නැත්තම් සාමාන්‍ය වැඩ කරන කට්ටිය ගත්තාම එයාලා නිතර මුත්‍රා කරන්න යන්නේ නැහනේ. ඒක මුත්‍රා බර ඉවසන් ඉන්න කෙනුත් මුත්‍රා ආසාදනයක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මේ කාඩ් දැන් අර කලින් කිව්ව මේ දැන් අර මල්ලිත් නම් ඇවිල්ලා තිබ්බේ මේ දෙපැත්තේ මේකයි ඕ දැන් අර විශේෂයෙන් කිව්වා ගෑනු කට්ටියට සමහරලාට මේ යටිබඩියේ වේදනාවක් කියලා. ඒ කියන්නේ මේ ගෑනු කට්ටියට මේ මොන හරි මේ විශේෂ අවදානමක් එහෙම තියෙනවද නැත්නම්? මොකෝ අපි ගෑනු කට්ටියගේ අපේ පිරිමි කට්ටිය ගත්තාම අපේ මුත්‍රා එළියට පිට කරන තැන ඉඳන් අපේ මුත්‍රාච දක්වා තියෙන දුර තියෙනවානේ. ඒ දුර අඩුයි. පිරිමියාගේ සාමාන්‍ය සෙන්ටිමීටර් 25ක් වගේ එන්න පුළුවන්. ගෑනුයාගේ සාමාන්‍ය 8ක් 10ක් වගේ තමයි තියෙන්නේ. එතකොට පිටින් එන බැක්ටීරියාවකට අපේ ගමන් කරන්න තියෙන දුර එයාලගේ සාපේක්ෂව අඩුයි. ඒකත් එක්කම ගැහණු අයගේ එළියට මුත්‍රා පිට වෙන තැනයි යෝනි මාර්ගය ගුණ මාර්ගය ඒ කියන්නේ එක ළඟ වගේ තමයි තියෙන්නේ. පිරිමියාගේ එහෙම එක ළඟ නැහැ. එතකොට විශේෂයෙන් බැක්ටීරියාවක් ඇතුල් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් ගෑනුවගේ වැඩි. එතකොට මේ දැන් ඔය වගේ දේවල් කිව්වා. දැන් මේ පිරිසිදුකම ආරක්ෂක පිරිසිදුකමින් ඉන්න එක ඒ දේවල් කිව්වා. තව මොනවද ඔය මුත්‍රා ආසාදන වලින් වළකින්න තියෙන තව මොනවද දේවල් තියෙන්නේ? ඒ කියන්නේ අපි එකෙන් ආරක්ෂා වෙන්න. ඔව්. විශේෂයෙන් මෙහෙම අරක තමයි හොඳම කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ඔළුවේ තියාගෙන නිතර වතුර බොන කෙනෙක් නම් කමක් නැහැ. ඒ විදිහට මේ වතුර බීගෙන යන්න. වතුර බොන අඩු කෙනෙක් නම් වතුර මැනලා හරි සාමාන්‍යයෙන් දවසට වතුර ලීටර් 5ක් 5ක් අතර ප්‍රමාණයක් සාපේක්ෂව බොන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඊට අමතරව
අර එකන මුත්‍රා බරක් හැදුනහම කොයි වෙලේකවත් අපි මුත්‍රා කියන්නේ අපේ ඇඟෙන් අයින් කරන්න ඕන දෙයක්. ඒක ශ්‍රාව්‍ය ද්‍රව්‍යයක් නේ. ඇඟ ඇතුලේ තියන් ඉන්න හොඳ නැහැ. ඒකට ඒක තියන් ඉන්න අර බැක්ටීරියාවන්ට ඒක හොඳ පෝෂක මාධ්‍යයක්. එයාලා එන්නේ ඒකේ එයාලා එන සතුටින් ඒකේ වැඩෙන්න පුළුවන්. එතකොට ඒක තමයි ඔය දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන් කරන්න පුළුවන් දේවල්. ඊට අමතරව පොඩි හරි මොකක් හරි සැකයක් තියෙනවා නම් ඒක තමන් විසඳ ගන්න යන්නේ නැතුව වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ දේවල් උපදෙස් ගන්න පුළුවන්. එතකොට මේක මේ මුත්‍රා ගල් එක්කයි මේ මුත්‍රා ආසාදන මේවා මේ එකට යන දේවල්ද එහෙම නැත්නම් මේ ඒක මුත්‍රා මේ විෂ බීජයක් හින්දා මුත්‍රා ගල් ඇති වෙන්නේ ඒ වගේ එහෙම මොන හරි තියෙනවද එහෙම? පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඔය දෙක සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දැන් නිතර මුත්‍රා ආසාදන කෙනෙක්ට පස්සේ කාලෙක මුත්‍රා ගල් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි. ඒත් එක මුත්‍රා ගල් තියෙන කෙනෙක්ට පහසුවෙන්ම මුත්‍රා ආසාදනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට අපිට ඒක තහවුරු කරන්න පුළුවන් පරීක්ෂාවක් තියෙනවා. අපි ගැන තව ටිකකින් කතා කරමු. එතකොට අගලංක මේ දැන් මේ අර මල්ලිගේ මම කිව්වේ එයාට දවස් 3කට පස්සේ ආපහු එන්න කියලා තිබ්බා. එයාගේ මුලින් රිපෝට් එකකුත් බලලා තිබ්බා. ඒ කියන්නේ එදා බෙහෙත් ගන්න යනකොට මේ ડોක්ටර් කියලා තිබ්බා රිපෝට් එක ගේන්න කියලා. ඊට පස්සේ දවස් 3කට බෙහෙත් දීලා මේ අඩුවුනේ නැත්නම් ආපහු එන්න කියලා තිබ්බේ. එතකොට මේ මොනවද ඒ ડોක්ටර් දීපු ට්‍රීට්මන්ට් කියන්නේ සාමාන්‍ය ડોක්ටර් කෙනෙක් මොන වගේ ට්‍රීට්මන්ට්ද එහෙම වුණාම දෙන්නේ? ඔයාලා එතකොට දැන් අපි ඔය කියපු රෝග ලක්ෂණ ඇවිල්ලා ඔයා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ගියාට පස්සේ එයා ඔයාගේ රෝග ඉතිහාසය බලලා ඊට පස්සේ ඔයාට තියෙන රෝග ලක්ෂණ ටික බලලා එයා තීරණය කරනවා මෙයාට මොකක්ද හැදෙන්න ලෙඩේ කියලා. කියන්නේ එයාට එතන රෝග නිශ්චයක් ගන්න පුළුවන් නම් මෙයාට හැදලා තියෙන මුත්‍රා ආසාදනයක් කියලා. එයා එතන බෙහෙත් පටන් ගන්නවා. ඒත් එක්කම ඔයාට කරන්න කියන මූලික පරීක්ෂණ ටිකක් තියෙනවා. අපි ගත්තොත් ඔයාලට කියන්න පුළුවන් UFR එක කරගන්න කියලා. urine full report. ඔව්. එතකොට ඒකේ අපිට බලන්න පුළුවන් අපිට ඒක සාමාන්‍යයෙන් ඉක්මනින් ගන්න පුළුවන් රිපෝට් එකක්. එතකොට එතනින් බලන්න පුළුවන් ඔයාගේ මුත්‍රාත් එක්ක මොනවද පිටලා තින්නේ. ඒ කියන්නේ එතන අපිච්ච සෛල පිට වෙලාද නැත්නම් පැසවපු සෛල පිට වෙලාද රුධිර සෛල පිට වෙලා තියෙනවද එහෙම නැත්නම් මුත්‍රා ගල් වලට ඒ සම්බන්ධ ඒ ක්‍රිස්ටල්ස් පිට වෙලා තියෙනවද ඊට පස්සේ ඕගනිසම්ස් ඒ කියන්නේ ඒ ඕන කරන සුද්ධජීවීන් පිට වෙලාද ඒ ඔක්කොම එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එතනින් තහවුරු වුණොත් එතනින් බෙහෙත් පටන් ගන්න පුළුවන් වේදනානාශක. ඊට පස්සේ ඒකට ඕන කරන අපි කියන එම්පිරිකල් ඇන්ටිබයොටික්ස් කියලා. ඒ කියන්නේ අපිට යුරින් කල්චර් එකක් කරන්න කලින් අපිට පටන් ගන්න පුළුවන්. ආයි කරා මේ දවස් 3 දැන් අඩුන් නැත්තම් අර දවස් 3කින් එන්න කිව්වේ මේ එතකොට යුරින් අපි කල්චර් එකක් කරන්න තමයි එන්නේ කියන්නේ. ඒ අඩුන් නැත්තම් ඒ විතර යන්න ඕන. කල්චර් එක තමයි ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ තව කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අපිට අතනින් ඒ රෝගී අඳුනගත්තට පස්සේ එතනින් කරන්න පුළුවන් මූලික දේවල් තමයි ඒ අපි මං ගන්න කිව්වා වගේ යාගේ වේදනාව සමන වෙන බෙහෙත් දෙන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රා වැඩියෙන් පිට වෙන්න. එතකොට මුත්‍රා වැඩියෙන් පිට වෙන තරමට ඒ මුත්‍රා මාර්ගයේ ඉන්න සුද්ධිය පිට වෙලා යනවා. එතකොට ඊට අමතරව මං අර කිව්වා වගේ අපිට පටන් ගන්න පුළුවන් පොදුවේ පටන් ගන්න පුළුවන් ඇන්ටිබයොටික් තියෙනවා. හරි. අද අපි කතා කරේ මුත්‍රා ආසාදන ගැන. ඉතින් අකලංග කිව්වා මේ අපිට අර ගොඩක් අපි පිරිසිදුකම ආරක්ෂා කරගන්න එකෙන් මේකෙන් සෑහෙන්න වලකින්න පුළුවන් කියලා. ඒ වගේම බැරිලත් මුත්‍රා ආසාදනයක් ආවොත් එහෙම ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වුණොත් එහෙම ඔයාට ඒක වැඩිදුර පැතිරීම අඩු කරගන්න පුළුවන්. අපි තව එක දෙයක් කියන්න බැරි වුණා. අපි දැන් යුරින් කල්චර් එකක් කරනවා කියලා අපි කිව්වනේ. අපිට අතරින් අපිට රෝගියාට අපිට ඒ කියන්නේ සම්පූර්ණ ලෙඩේ අපිට පාලනය කරගන්න බැරි වුණොත් අපි යුරින් කල්චර් එකක් කරන්න ගන්නවා. ඒතර අපි යුරින් කල්චර් එකක් කියලා කියන්නේ අපි ඒ රෝගියාගේ මුත්‍රා සාම්පලයක් අරගෙන ඒක වගා මාධ්‍යක වගා කරලා ඒ ඉන්න සුද්ධජීවීන් කවුද එයාට එයාට එරෙහි වැඩ කරන ඇන්ටිබයොටික්ස් ඒ කියන්නේ ප්‍රතිජීවි කවුද අවශ්‍ය මොනවද කියලා අපි ටෙස්ට් කරනවා. ඒකට අපිට පැය 24ක් ඇතුළත ඒකේ මූලික රිපෝට් එකක් ගන්න පුළුවන්. නැත්නම් පැය 72ක් යනවා. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. අපි ඒකේ වැදගත් දෙයක් කියන්න තියෙනවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද මේකට අපි මොනවද මුත්‍රා ගන්න ඕනේ කොහොමද ඒක එකතු කරගන්න ඕනේ විශේෂ දේවල් අපි පස්සේ වීඩියෝ එකෙන් කතා කරමු. අපි ඒ ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම් මේ ඔය යුරින් කල්චර් වලට UFR වලට ගන්න ගැන විදිය ගැනත් අපි කතා කරමු. අපි ඒවට ගන්න විශේෂිත කප් වර්ග තියෙනවා. අපි ඒවත් අරගෙන ඊළඟ වීඩියෝ එක අපි සවිස්තරාත්මකව ගැන කතා කරමු. අනිවාර්යයෙන්. එහෙනම් ඔයාලත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, පිරිසිදුව ඉන්න, පරිස්සමෙන් ඉන්න. අපි ගිහලා එන්න.